Welcome to my YouTube channel. අද මම දවල්ට උයන්නේ පරිප්පු හදලා ඒ වගේම කංකුම් තෙල් දා ගන්නවා. තෙල් දාලා කකුලුව තියෙනවා ඒ ටික සම්බලක් හදනවා. එහෙනම් දික්ටම වීඩියෝ එකත් එක්ක තියලා ඉන්න. ඉස්සෙල්ලම මම පරිප්පු ටික තමයි හදා ගන්න හදන්නේ. පරිප්පු ටිකට මම දා ගන්නවා ලොකු ලුණු ටිකක්. ඒ වගේම කරපොංචි ටිකකුත් දා ගන්නවා. ඒ වගේම තලාගත්ත සුදු ලුණු. කොච්චි ටිකකුත් දා ගන්නවා. ඒ ටික දාගෙන දැන් 3-5 ටික තමයි දා ගන්න හදන්නේ. දැන් දාගන්නේ දුරු කුඩු ටික. ඒ වගේම තමයි උළු හාලක් ටිකකුත් දා ගන්නවා. ඒ වගේම කහ කුඩු ටිකකුත් පරිප්පු එකට දා ගන්නවා. ලුණු ටිකකුත් දා ගන්නවා. ඒ වගේම තමයි කුරුල් පොඩි කැලි ටිකකුත් මම පරිප්පුකට එකතු කර ගන්නවා. එකතු කරගෙන මිටි කිරි ටිකෙන් හදා ගන්නවා මේක. හරි දැන් මේක තඹ ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කකුලුව ටික. මේක තමයි දැන් මම සම්බලක් හදා ගන්න හදන්නේ. පරිප්පු ටික දැම්මනාට පස්සේ මේක සම්බලක් හදා ගන්නවා. මේ කකුලුව ටික සම්බගෙන තියෙන්නේ හොඳට සෝදලා දෙතරයක් අතර. වැලි හැම තියෙනවා. මේ වැලි හැම හොඳට යන් සෝදගෙන ඊට පස්සේ වතුර ටිකක් දාලා සම්බ ගත්තා. සම්බගෙන දැන් මේක මම කෑලි වලට කඩා ගන්න තමයි හදන්නේ. හරි දැන් මම මිටි කිරි ටික දා ගන්න තමයි පරිප්පු එකට හදාන්නේ. මිටි කිරි ටික දාගත්තා. දැන් ඊට පස්සේ ඒක පැහුනම ලුණු ටික බලලා බා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කකුලුව සම්බල හදා ගන්නවා. මම දැන් කකුලුව සම්බල තමයි හදාගන්න හදන්නේ. එනම් බලමු එක හදාගන්න කොහොමද කියලා. ඈතින් තමයි මම මේ ෆෝන් එක අල්ලන් ඉන්නේ. නැත්තම් ෆෝන් එකේ ප්‍රශ්නේ වදින නිසා. තෙල් ටික දැන් රත් වෙලා තියෙන්නේ හොඳටම. ඒකට සුදු ලුණු ටිකක් දා ගන්නවා. ඒ වගේම කරපිංච ටිකකුත්. ඊට පස්සේ ලොකු ලුණු ටිකකුත් දා ගන්නවා. දැන් මම එකතු කර ගන්නවා තක්කාලි ටික. ඒ වගේම කොච්චි කරලා ටිකකුත් එකතු කර ගන්නවා. දැන් මම ඒකටම එකතු කර ගන්නවා කුරුළු පොඩි පොට්ටකුත්. ඒක කලවම් කර ගන්නවා. ඒ වගේම දැන් මම මේකට කුටි කර ගන්නවා මිරිස් කුඩු ටිකක්.
සැරාන එකතු කරගන්න. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. ඒ වගේ මම එකතු කරගන්නවා බෙදපු 3-5 කුඩු ටිකකුත්. ඒ වගේ මේකටම එකතු කරගන්නවා 5 කුඩු ටිකකුත්. ඒ වගේ මේකටම එකතු කරගන්නවා ලුණු කුඩුත්. එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕනේ. සම්බර මම කවලම් කරගෙන තියෙන්නේ. දැන් කකුළු කෑලි ටික එකතු කරගන්න තමයි හදන්නේ. එකතු කරලා මේක කවලම් කරගන්න ඕන. දැන් මේක හොඳට කවලම් කරගන්නවා. දැන් සම්බල් හොඳට කවලම් කරගත්තා. ටිකක් තැම්බෙන්න මම වහලා තියෙනවා. දැන් කකුළු සම්බල තැම්බිලා තියෙන්නේ. මම ලුණු බැලුවා. දැන් එහෙනම් මම මේක ලිපින් බාගෙන ඊළඟට පලායක තෙල් දාගන්න තමයි හදන්නේ. දැන් කංකුන් ටික තමයි තෙල් දාගන්න හදන්නේ. ඉස්සෙල්ලම තෙල් ටික කර වුණාට පස්සේ සුදු ලුණු කරපිංචා ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඒකටම අබෑට පොඩ්ඩකුත් දාගන්නවා. ඒකට මම එකතු කරගන්නවා ලොකු ලුණු ටික. තක්කාලි. ඒ වගේම එඬේර මිරිස්. ඒ වගේම කහගොඩ ටික එකතු කරගන්නවා. දැන් පලා ටික එකතු කරගන්න තමයි හදන්නේ. ටික ටික දාලා ටික එකතු කරලා දැන් මම ඒකට එකතු කරගන්නවා ලුණු කුඩු ටික. හොඳට කවලම් කරගන්න ඕනේ. ඒක දාලා කවලම් කරලා තඹ ගන්න තමයි තියෙන්නේ. පලා තඹනකොට පියනෙන් වහන්න නැහැ. ඒක නිසා ඇරලම තැම්බෙන තියෙනවා. දැන් පලා ටික තැම්බිලා තියෙන්නේ. දැන් මේක ලුණු බලලා ලිපෙන් බා ගන්න ඕන. හරි දැන් මම ඒක ලිපෙන් බා ගන්නවා. මේ තියෙන්නේ පලා තෙල් දාපුවා. මේ තියෙන්නේ පරිප්පු වෑංජනේ. මේ තියෙන්නේ කකුලුව සම්බල. මේක කද්දි අඬු ටික ඉවත් කරගෙන ඕන කන්න. මේ සුදු පාට කෑලි නම් එහෙම විකල කන්න පුළුවන්. දැන් එහෙනම් මම බත් බෙදා ගන්නවා. මේක තමයි අද මගේ දවල් කෑම එක. එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරනවා. හැම දිනාටම බුදු සරණයි. ජේසුස් පිහිටයි.